සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා කවියාට YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකකට. වීඩියෝ එක අරගෙන ආවේ ගොඩක් අය ජොබ්ස් කරනවා. ඒ වගේම අමතර මුදලක් හොයාගන්න කැමති ඔයා වෙනුවෙන් තමයි අද මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් ගොඩක් අය රැකියාවක් කරනවා. රැකියාවන් කරන මුදලෙන් Tamanට මාසිකව වියදම් වලට වියදම් කරන්න මුදල් මදි වෙලා තියෙනවා. ඉතින් සේවිංස් කරන්නත් මදි වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ අයට මොබයිල් ගේම් එකක් ප්ලේ කරලා කොහොමද අමතර ආදායමක් හොයාගන්නේ කියලා තමයි අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න හදන්නේ. ඔයාලට පේනවා ඇති මම මේ ගේම් එක ප්ලේ කරලා ගත්ත withdrawals ඔයාලට මෙතනින් බලන්න පුළුවන්. ඉතින් ඔයාලටම දැනගන්න පුළුවන් මේ විදිහට ඔයාලටත් withdrawal ගන්න පුළුවන්. මේ විදිහට මේ withdrawal රුපියල් 20000 රුපියල් 5000 රුපියල් 5300 ඒ වගේම 3000 ඔයාලට මේ විදිහට පේනවා ඇති. මම මේ ගේම් එක ප්ලේ කරලා ගත්ත withdrawal ටික. ඉතින් ඔයාලටත් පුළුවන් මේ ගේම් එක මේ විදිහට ප්ලේ කරලා මේ විදිහට ඔයාට මුදල් උපයන්න. ඉතින් කල්පනාවෙන් කරොතින් ඔයාට මේකෙන් මුදල් උපයන්න පුළුවන්. ඉතින් මේක කල්පනාවෙන් කරන්න ඕන. ඉතින් මේ විදිහට ඔයාටත් පුළුවන් withdrawal ගන්න. මේ හැම දෙයක්ම මම මේ වීඩියෝ එකෙන් ඔයාට කියලා දෙනවා. හදන්නේ මේ Mosbet කියන ඇප්ලිකේෂන් එකේ තමයි මේ ගේම් එක තියෙන්නේ. ඉතින් Mosbet කියන ඇප්ලිකේෂන් එක ඔයාගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. ඒක කරන්නේ කොහොමද කියලා තමයි දැන් මම කතා කරන්න හදන්නේ. right මේ විදිහට වගේ Google Chrome හරි ඉන්ටර්නෙට් යන වෙබ් browser එකක් මේ විදිහට ඕපන් කරගන්න ඕන. ඕපන් කරගත්තට පස්සේ මේ search bar එකේ search කරගන්න Mosbet කියලා. මේ විදිහට Mosbet කියලා search කරගන්න ඕන. මේ විදිහට Mosbet කියලා Google එකේ search කරපුවම ඔයාලට මුලින්ම පේන්න තියෙන වෙබ්සයිට් එකට ඔයා යන්න ඕනේ. Mosbet official website එක. මෙතනින් ඔයා Mosbet official website එකට යන්න ඕන. Mosbet official website එකට ගිය ගමන් ඔයාට තියෙනවා මෙතන මුලින්ම download කියලා තැන. මේ download කියන තැනට ඔයාට යන්න පුළුවන්. මේක ගොඩක්ම ඔයාට පහසු වෙන්නේ මේ application එක වගේ phone එකේ install කරගන්න එක. ඉතින් මේ විදිහට ඔයාට පේනවා මේ file එක වගේ phone එකට install වෙනවා. ඉතින් මේ විදිහට ඔයාගේ phone එකට මේ application එක download වුණාට පස්සේ ඔයා මේ application එක වගේ phone එකට install කරගන්න. right. මේ විදිහට මගේ phone එකේ මේ application එක install කරලා තියෙන නිසා මම මේ විදිහට මේ Mosbet application එක මගේ phone එකේ මේ විදිහට open කරගන්නවා. right. මත් මේ විදිහට මේ Mosbet application එක මගේ phone එකේ open කරගත්තාට පස්සේ මෙන්න මේ විදිහට පෙන්වනවා. ඉතින් මෙතනින් ඔයාලට update කරන්න කියලා එනවා. මෙතනින් update කරන්න අවශ්‍යතාවයක් නැහැ. remit later කියන දන touch කරන්න. ඉතින් මෙතනින් ඔයාලට ගියාට පස්සේ ඔයාලට මුලින්ම පෙන්වනවා මේ application එකට ඔයා register වෙන්න ඕන. ඉතින් මේ register කියන දන ඔයා මේ විදිහට touch කරගන්න ඕන. register කියන දන touch කරගත්තාට පස්සේ මෙන්න මේ විදිහට තමයි පෙන්වන්නේ. ඉතින් ඔයා මෙතන යටට යන්න ඕනේ. do you already have an account කියන දන touch කරගන්න ඕනේ. ඉතින් එතනට ගියාට පස්සේ ඔයාට මෙතනින් පෙන්වනවා මෙන්න මේ විදිහට Google එකෙන් මේකේ account එකක් sign කරගන්න පුළුවන්. ඉතින් පහසුම ක්‍රමය තමයි Google account එකක් කරහා මේකට login එකක් හදන එක. ඉතින් මේ විදිහට Google mark එක ළඟ මේ විදිහට මම touch කරගෙන මෙතනින් ඉදිරියට යනවා. ඉදිරියට ගියාට පස්සේ ඔයාගේ phone එකේ තියෙන Gmail account එකක් මේ game එක play කරන්න මේ game එකට register වෙන්න Gmail account එකක් පේනවා. ඉතින් මේ විදිහට මම මේ මගේ Gmail account එක මම මේකට භාවිතා කරනවා. ඊට පස්සේ automaticallyම මේ Gmail account එකෙන් ඔයාගේ Mosbet application එකක් create වෙනවා. ඉතින් මේ විදිහට දැනටමත් ඔයාගේ email එක හරහා මෙතනින් ඔයාගේ නම මේ විස්තර පෙන්නලා මෙතන account එකක් create වෙනවා. ඉතින් මේ account විස්තර බලාගන්න ඔයාලට පේනවා ඇති වම් අත පැත්තේ කෙළවරේ උඩ තියෙනවා ඉරි කෑලි 4ක්. මෙන්න මෙතන touch කරගන්න ඕනේ. එතන touch කරගත්තාට පස්සේ ඔයාගේ නම සහ ID එකක් මෙතන දිස් වෙනවා. ඔයාලට පේනවා ඇති මේ ID කියන එක. මේක තමයි ඔයාලට අනිවාර්යයෙන්ම වැදගත්ම වෙන දේ. ඒ තමයි ඔයා මේකට payment කරනකොට. ඔයා මෙතන payment කරනකොට ඔයාගේ phone එකේ මෙන්න මේ ID number එක අනිවාර්යයෙන්ම ඕනේ. ඉතින් ඔයා මේ game එකේ ඔයාව අඳුනගන්නේ ඔයාගේ නමින් නෙමෙයි මෙන්න මේ ID අංකෙන්. ඉතින් මේක අනිවාර්යෙන් ඔයා copy paste එකක් දාගන්න ඕන. මොකද deposit කරන්න ඒ වගේම withdraw කරද්දි වගේම මේ හැම දෙයකටම ඔයා ගැන හඳුනගන්න අවශ්‍ය වෙන්නේ මේ විදියට මේ අංකය. මේ ID අංකය තමයි හඳුනගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් ඔයා මේකෙන් ඔයාට දැනටමත් පුළුවන් සෙල්ලම් කරන්න. ඉතින් මේ account එක ඔයා මුලින්ම verify කරගෙන ඉන්න ඕන. account එක verify කරන්නේ කොහොමද කියලා තමයි මම දැන් ඔයාට කතා කරන්න හදන්නේ. ඔයාට පේනවා ඇති දකුණු පැත්තේ කෙළවරේ උඩ තියෙන මේ ඩොලර් මාක් එක. මේ ඩොලර් මාක් එක ළඟට ගියාට පස්සේ මෙතන පෙන්වන එක දැනග ඩිපොසිට් කියලා. ඉතින් මෙතනින් ඔයාට ඩිපොසිට් කරන් ගේම් එක ප්ලේ කරන්න පුළුවන්. ඒ වගේම ඔයා ලබා ගන්න මුදල්
ඔයාලට withdraw කරන්න ඔයාගේ account එක verify කරගෙන ඉන්න ඕනේ. මෙතන ඔයාලට පේනවා ඇති withdrawal and funds කියලා දැනක් තියෙනවා. මෙන්න මෙතනට පහසුවෙන්ම ගියාට පස්සේ ඔයාලට පේනවා ඔයාගේ profile එක fill කරන්න කියලා. ඉතින් මෙතනින් ඔයාලට පේනවා ඇති fill in the profile කියලා දැනක් තියෙනවා. මෙන්න මෙතනට ඔයා යන්න ඕනේ. මෙතනට ගියාට පස්සේ ඔයාලට පේන්නනවා ඇති මේ account එක වගේ verify කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලට පේන්නනවා ඇති මෙන්න මෙතන විස්තර ටික. මේ විස්තර ටික පෙන්නන්නේ ඔයාගේ account number එක සහ currency එක. ඒ වගේම මෙතන security action එකක් ඉල්ලලා තියෙනවා. මෙතනින් ඔයා කැමති security action එකක් දාන්න පුළුවන්. මේ step එක නම් ඔයාලට අවශ්‍ය වෙන්නේ නැහැ verify කරගන්න. verify කරගන්න අවශ්‍ය වෙන details ටික තමයි මෙතන පේන්න තියෙනවා. mobile phone number එක ඔයා මෙතන දාන්න ඕනේ. මෙතනින් ඔයාගේ mobile phone number එක select කරන්න ඕනේ. මෙතන ඔයාගේ country එක select කරන්න. ශ්‍රී ලංකාව නම් ඔයා මෙතනින් keyboard එකෙන් ධන 94 area code එක මෙතනින් type කරගන්න ඕනේ. ධන 94 type කළා ඔයාගේ mobile number එක මේ tab එකේ ඔයා type කරගන්න ඕනේ. ඔයාගේ mobile number එක type කරලා continue වලට යන්න ඕනේ. continue වලට ගියාට පස්සේ ඔයාලට verification code එකක් එනවා ඔයාගේ phone එකට මේ account එක verify කරගන්න. ඉතින් ඔයාලට ඊට පස්සේ ඒ code එක එතනට දීලා verify කරගන්න පුළුවන්. මෙන්න මේ විස්තර ටික ඔයා අනිවාර්යයෙන්ම දාන්න. gender එක තියෙනවා. ඔයා මෙතනට ඔයාගේ මේ විස්තර ටික දාලා මේ account name ටික fill කරගන්න. මෙතන city එක දාන්න එනවා. ඒ වගේම nickname, date of birth. මෙතන අන්තිමට තියෙනවා document number එක. මොකද මේ document number එක අනිවාර්යයෙන්ම type කරගන්න ඔයා කැමති අංකයක් දාන්න 456 හරි 777 හරි. මේ document number එකක් දාලා මේ details ඔක්කොම දුන්නාට පස්සේ automatically මේ account එක verify වෙනවා. ඔයාලට මෙතන පෙන්නනවානේ මේ නම ඉස්සරහින් මෙන්න මේ වගේ mark එකක් තියෙනවා. ඒ විස්තර ටික fill කරාට පස්සේ ඔයාලට මේ account එක verify කරගන්න පුළුවන් වෙනවා. right. අපි දැන් යන්න හදන්නේ game එක කොහොමද play කරන්නේ කියලා. ඉතින් game එක play කරන්න කලින් ඔයාලට මම මතක් කරනවා කොහොමද මේකට deposit එකක් දාන්නේ කියලා. මේ application එකට පහසුවෙන් deposit කරන්න පුළුවන් payment method එකක් විදිහට iPay application එක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයා iPay application එක තවමත් හදලා නැත්නම් Kaviya.tech YouTube channel එකේ මෙන්න මේ විදිහට iPay application එකක් හදන වීඩියෝ එකක් තියෙනවා. ඔයාලට වීඩියෝ එක බලලා පුළුවන් iPay application එක හදාගන්න. right. අපි යන් වීඩියෝ එකට. දැන් බලමු කොහොමද මේ game එකට සල්ලි deposit කරන්නේ කොහොමද කියලා. මේ විදිහට Mosbet application එක create කරපු application එක මම phone එකේ මේ විදිහට open කරනවා. මෙන්න මේ විදිහට application එක open කරාට පස්සේ මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති මෙතන plus mark එකෙන් dollar mark එකක් ඔයාලට මෙතන පේන්න දිනවා දකුණු අත පැත්ත කෙළවරේ උඩ. ඉතින් ඔයා මෙතන deposit කරන්න කලින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට මේ ඉරි කෑල්ල තුන ළඟ touch කරාට පස්සේ ඔයාගේ නම සහ ID අංකයක් මෙතන පේනවා. ඉතින් මේ ID අංකය අනිවාර්යෙන් කොලේ එක හරි ඔයාගේ phone එකක හරි මේක note කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට මෙතන plus mark එක ළඟ මම මේ විදිහට touch කරගන්නවා. ඉතින් මගේ account එකේ යම්කිසි මුදල් ප්‍රමාණයක් රුපියල් 1000ක වගේ මුදල් ප්‍රමාණයක් මේ account එකේ deposit කරලා තියෙනවා. ඉතින් මම ඔයාලට කියන්න යන්නේ කොහොමද මේකට deposit එකක් අලුතෙන් දාන්නේ කියලා. ඉතින් මේ වගේ මේ plus mark එක ළඟ touch කරන්න ඕන. touch කරාට පස්සේ මෙන්න මේ විදිහට payment methods ගොඩක් පෙන්නනවා මෙතන. ඉතින් මේකට මුදල් දාන්න පහසුම ක්‍රමය තමයි iPay හරහා. ඉතින් මම මුලින්ම තෝරගන්නවා iPay Global කියන එක. ඉතින් iPay එක හරහා මුදල් දැම්මට පස්සේ ඊටමත් ඉක්මනින් withdrawal සහ deposit එයාලා account එකට දාගන්නවා. ඉතින් වැඩි වෙලාවක් රැඳී සිටින්න ඕනේ නැහැ. රැඳී සිටින්න ඕන කාලය ඇත්තටම නැහැ. withdrawal සහ deposit මුදල් ඉක්මනින් app එකට දාගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතනට තියෙනවා රුපියල් 500 සිට 30000 දක්වා ඔයාලට මේකට මුදල් deposit කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම ඔයාලට පෙන්නන්නම් deposit එකක් කොහොමද දාන්නේ කියලා. ඉතින් මේ විදිහට ඔයාගේ අතේ රුපියල් 500ක් තියෙනවා නම් මෙන්න මේ විදිහට රුපියල් 500 මේ විදිහට මෙතන type කරගන්න. ඔයාලගේ තියෙන මුදල අනුව මම නම් කියන්නේ මේක මුලින්ම play කරනවා නම් රුපියල් 500ක් 1000ක වගේ මුදලක් මේ application එකට දාලා deposit කරගන්න. ඉතින් play කරලා මුලින්ම බලන්න කොහොමද මේ game එක play කරන්නේ කියලා. ඉතින් මේ විදිහට මේ මුදල ගැහුවට පස්සේ deposit කියලා තැනක් තියෙනවා. මෙන්න මේ deposit කියන තැන touch කරගන්න ඕනේ. ඉතින් මේ deposit කියන තැන touch කරගත්තාට පස්සේ ඔයාලට මෙතන පෙන්නනවා ඔයා මුදල් දාන්න ඕනේ. කියන්නේ iPay හරහා මුදල් දාන්න ඕන කෙනාගේ mobile number එක තමයි මෙතන පෙන්නන්නේ. ඉතින් මේ mobile number එකට තමයි ඔයා දාන්න ඕනේ. ඉතින් මතක ඇතුව කරන්න ඕනම දෙයක් තමයි ඔයා මුදල් දානකොට මේ mobile number එක
මේ විදිහට කොපි කරගන්න ඕනේ. මේ මුදල් මේ නම්බර් එක කොපි කරගත්තට පස්සේ මේ ඇප්ලිකේෂන් එක මොනම හේතුවක් නිසාවත් මේ ටැබ් එක ක්ලෝස් කරගන්න එපා. ගේම් එක ක්ලෝස් කරගන්න නැතුව මේ ටැබ් එක යටට දාලා තමයි ඔයා IP ඇප්ලිකේෂන් එක ඕපන් කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට මේ මෙතන පෙන්නන මේ නම්බර් එක වගේ ෆෝන් එකකින් මේ විදිහට මෙතනින් කොපි කරගන්න පුළුවන්. මේ නම්බර් එක කොපි කරගත්තට පස්සේ මෙතන මුලින්ම ඔයාලට පේන්න තියෙනවා your iPay wallet number කියලා. ඉතින් මෙතන ගහන්න ඕනේ ඔයාගේ iPay හදලා තියෙන මොබයිල් නම්බර් එක. මම මේ විදිහට මගේ iPay හදලා තියෙන මොබයිල් නම්බර් එක මම මෙතන ගහනවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා iPay transaction ID කියලා. මේ iPay transaction ID එක කියලා කියන්නේ ඔයා මේ නම්බර් එකට සල්ලි ට්‍රාන්ස්ෆර් කරාට පස්සේ ඔයාට එනවා transaction ID එක. ඉතින් මේ transaction ID එක payment එකෙන් payment එකට වෙනස් වෙනවා. ඒකත් ඔයාලට මම මතක් කරන්නම්කෝ. ඒ transaction ID එක තමයි මෙතන type කරන්න ඕන. හරි. මම දැන් ඔයාලට පෙන්නන්නම් ඒ වගේ සල්ලි transfer කරපු slip එක. ඒ slip එකේ පෙන්නන transaction ID එක තමයි ඔයා එතන දෙන්න ඕන. right. right අපි ඊළඟට යමු IP application එකෙන් කොහොමද මේ game එකට සල්ලි transfer කරන්නේ කියලා. ඔයාගේ ෆෝන් එකේ IP application එක මේ විදිහට open කරගත්තට පස්සේ ඔයාලට මෙතන පේන්න තියෙනවා send money කියලා තැන. මේ විදිහට send money කියන තැනට ඔයා යන්න ඕන. send money වලට ගියාට පස්සේ මේ විදිහට ඔයාලට පෙන්නනවා bank account and mobile කියලා. ඉතින් ඔයා මොබයිල් කියන තැනට තමයි මෙතනින් ඊළඟට යන්න ඕන. එතනට ගියාට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට තමයි පෙන්නන්නේ. ඉතින් ඔයාට මෙතන මුලින්ම amount එක type කරන්න එනවා. මෙතන මේ amount කියන තැන ඔයා අතන iPay එකේ දාපු මුදල් ප්‍රමාණය සඳහන් කරගන්න. අපි දැන් මේ රුපියල් 1000 නම් රුපියල් 1000 කියලා සඳහන් කරන්න ඕන. ඊළඟට මෙතන තියෙනවා දෙවෙනියට mobile number කියලා. ඉතින් ඔයා අතනින් copy කරගත්ත mobile number එක මෙතනට paste කරන්න. ඒ කියන්නේ අපි iPay එකෙන් මුදල් යවන්න ඕන කෙනාගේ mobile number එක තමයි එතනට දාන්න ඕන. එතනට ගියාට පස්සේ ඔයාට පේනවා ඇති යටටම transaction remark කියලා. ඔයාට මම කලින් පෙන්නුවා මේ application එකට ගියාට පස්සේ ඔයාගේ නමට යටින් පෙන්නනවා ඔයාගේ ID අංකයක්. අන්න එතනින් තමයි එයාලා ඔයාව අඳුනගන්නේ. කියන්නේ ඔයාගේ හඳුනා ගැනීමේ අංකය තමයි. අන්නේ අංකය මෙතනින් සඳහන් කරගන්න ඕන. ඉතින් සඳහන් කරලා proceed payment වලට යන්න ඕන. proceed payment වලට ගියාට පස්සේ අර මම ඔයාලට කලින් සඳහන් කරේ විදිහට transaction ID එක අර application එකේ ඒ විස්තර ටිකක් දාලා ඔයාට පුළුවන් payment එක ඕකේ කරන්න. ඉතින් මේ විදිහට ඔයාගේ transaction එකේ ඔයාගේ transaction ID එක සඳහන් කළා ඔයාට මේ deposit කියන දන ටච් කරාට පස්සේ ඔයාට පුළුවන් විනාඩි 5ක් 10ක් ඇතුළත වගේ කාලයක් ඇතුළත ඔයාගේ account එකට සල්ලි deposit කරගන්න. ඉතින් මේ විදිහට මේ සල්ලි deposit කියන දන ටච් කරාට පස්සේ එයාලා මෙන්න මේ වගේ message එකක් ඔයාලට display කරනවා. මෙන්න මේ වගේ message එකක් තමයි ඔයාගේ සල්ලි account එකට වැටුණාට පස්සේ එයාලා පෙන්නන්නේ. your balance has been top up කියලා විනාඩි 5ක් 10ක් ඇතුළත වගේ මේ වගේ message එකක් ආවට පස්සේ ඔයාලට continue දීලා මේකට මුදල් තැන්පත් කරගන්න පුළුවන්. right අපි දැන් බලමු මේ game එක play කරලා කොහොමද මුදල් හොයන්නේ කියලා. ඔයාලට මම liveම පෙන්නනවා කොහොමද මේකෙන් මුදල් හොයන්නේ කියලා. right අපි මේ application එක දැන් open කරගන්නවා. right මේ විදිහට මේ Mosbet application එක open කරගන්නවා. ඉතින් මගේ account එකේ රුපියල් 1000ක වගේ මුදල් ප්‍රමාණයක් මේ වෙලාවේ තියෙනවා මේ game එක. මෙන්න මේ විදිහට මේ දකුණ වම් අත පැත්තේ උඩ තියෙන මේ ඩොට් තුන ටච් කරගත්තට පස්සේ ඔයාලට පේන්න තියෙනවා Aviator කියන මේ game එක. මෙන්න මේ game එක ළඟ මෙන්න මෙතන ටච් කරගන්න ඕන. මේ විදිහට ටික වෙලාවක් යනවා මේ game එක ඔයාගේ phone එකේ open වෙන්න. ඉතින් ඔයාට පේනවා ඇති මෙතන මේ game එකේ උඩම ටැබ් එක. කියන්නේ ඔයාගේ මුදල් තියෙන තැනට යටින් පෙන්නනවා මේක ගිහිල්ලා තියෙන ගුණාකාරය. ඔයාට පේනවා 5 ගුණාකාරය 1.68 1.2යට ඒ වගේම 4 ගණන් මේ විදිහට මෙතන පේන්න තියෙනවා මේ රටාව. ඔයාට පේනවා ඇති මෙතන හොඳටම බැලුවොත් ඔයා මෙතන ඔයාට තියෙනවා මෙතනින් බෙට් කරන්න රුපියල් 20 ඉඳලා. ඉතින් මේ විදිහට මෙතන බෙට් දෙකක් දාන්න පුළුවන්. රුපියල් 100 200. ඒ වගේම මෙතන ටච් කරලා ඔයාට පුළුවන් ඔයා බෙට් කරන්න ගියද රුපියල් 60ද 80ද මේ මුදල් ප්‍රමාණය මෙතන දාගන්න. ඉතින් මේ වගේ මෙතන බෙට්ස් දෙකක් තියෙනවා. ඉතින් මම ඔයාලට කියන්න යන්නේ කොහොමද මොලේ පාවිච්චි කරලා කල්පනාවෙන් මේකෙන් මුදල් හොයන්නේ කියලා. ඉතින් මේ බෙට්ස් දෙකක් තියෙන තැනට අපි හිතමුකෝ පළවෙනි බෙට් එකට රුපියල් 20ක් දාන්න.
දෙවෙනි බෙට් එකටත් රුපියල් 20ක් දානවා. ඉතින් අපි දන්නේ මේක මොන වගේ පැටර්න් එකකටද යන්නේ කියලා. ඉතින් ඒක නිසා රුපියල් 20 40ක් වුණාට පස්සේ මේ උඩ බෙට් එක නවත්තනවා. යට බෙට් එක සාම කිසි මුදල් ප්‍රමාණයකට ගියාට පස්සේ නවත්තනවා. ඔයාට මෙතනින් යටට ගියාට පස්සේ මෙතන පෙන්නනවා මේ all bets කියලා තැන. දැන් මේ වෙලාවේ 4334 දෙනෙක් මේ වෙලාවේ bets කරනවා මේ ගේම් එකේ. ඉතින් ඔයාටත් පුළුවන් මෙතනින් මේ විස්තර ටික බලලා ඔයාටත් මේ ගේම් එක සෙල්ලම් කරන්න. right මම මේ විදිහට bet එකක් දාන්න හදන්නේ. මේ විදිහට මම රුපියල් 100 bet එකක් දාලා ඔයාට පෙන්නනවා කොහොමද මේ ගේම් එක play කරන්නේ කියලා. right ඔයාට පේනවා ඇති මේ විදිහට මෙතන bet එකක් යනවා. ඉතින් මෙතන රුපියල් 100ක් දැම්ම නම් මේ bet එක රුපියල් 500ක් වගේ මුදලක් ඔයාට ගන්න පුළුවන්. ඉතින් මේක control එකේ play කරන එක ඔයාගේ අතේ තමයි වැඩේ තියෙන්නේ. right මෙන්න මේ විදිහට මේ close වුණාට පස්සේ මම මෙතනින් මේ විදිහට රුපියල් 100 bet එකක් දානවා. ඉතින් ඔයා හොඳින් මතක තියාගන්න මම ඔයාලට මේක පෙන්වන්න ඕන නිසා තමයි කියන්නේ මේ වගේ ලොකු මුදල් ප්‍රමාණයක් ගියාට පස්සේ ලොකු එකක් යන්න බෑ. මේ විදිහට ඔයාට cash out කරගන්න පුළුවන්. ඔයාට පේනවා ඇති මම රුපියල් 100ක් දාලා 120කට ගියාට පස්සේ මම මේක නවත්ත ගත්තා. ඔයාට පේනවා ඇති මේ විදිහට මේක close වෙන්න කලින් නවත්ත ගත්ත නැති වුණොත් ඔයා දාපු මුදල ඔයාට නැති වෙලා යනවා. මේ විදිහට නම් තා රුපියල් 20 එකක් දාගන්න time out ගියා. right මගේ account balance එක තිබ්බේ රුපියල් 1000යි දැන් 1034ක් වෙලා තියෙනවා. right අපි බලමු මේ විදිහට ඔයාට පුළුවන් මෙතන bet කරන්න. ඉතින් මෙතනින් ඔයාට පුළුවන් මේ auto යන විදිහට දාන්නත් පුළුවන්. මේ auto කියන තැනට ගියාට පස්සේ auto cash out කියලා තියෙනවා. ඉතින් මෙතනින් ඔයාට මුදල් යන ප්‍රමාණය automatically හදා ගන්නත් පුළුවන්. ඉතින් ඊට වැඩිය ලේසි අපි අතින් මේක දාගන්න. මම දානවා මේ විදිහට උඩ රුපියල් 20යි යට රුපියල් 20යි. right මේ විදිහට පේනවා මෙතන cash මෙතනින් යනවා. මම මේ විදිහට මේ දෙකම close කරගත්තා. ඔයාලට පේනවා නේද රුපියල් 1000ක් තිබ්බ account එකේ 1055ක් වුණා. ඉතින් ඔයා මේක කලබලයට කරන්න යන්න එපා. ඔයා මේක හොඳට මොලේ පාවිච්චි කරලා කල්පනාවෙන් කරන්න. සමහර වෙලාවල් තියෙනවා එක දිගටම loss යනවා. ඉතින් මේ වෙලාවල් වලට ඔයා මේකට සෙල්ලම් කරන්න යන්න එපා. ඒ වෙලාවට සෙල්ලම් කරන එක නවත්තන්න. right අපි බලමු දැන් මේ මුදල් කොහොමද withdrawal කරන්නේ කියලා. right මේක withdraw කරන්නේ ඔයාලට පේනවාද මෙන්න මේ ඩොලර් මාක් එක ළඟට ගියාට පස්සේ withdrawal of found කියලා දැනක් තියෙනවා. මෙතනට ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති iPay global. ඉතින් ඔයාගේ iPay account එකක් තියෙන නිසා මෙතන iPay global වලට ගියාට පස්සේ ඔයාලට මෙතන තියෙන order pay out කරන්න. ඉතින් ඔයා මෙතන withdraw කරන්න තියෙන මුදල් ප්‍රමාණය මෙතනින් දාගන්න ඕනේ. ඉතින් මේ විදිහට order pay out වල රුපියල් 1000ක් දුන්නවම මෙතනින් ඔයාගේ iPay හදපු mobile number එක දුන්නාට පස්සේ මෙතන යට පෙන්නන order pay out කියලා. ඉතින් order pay out වලට ගියාට පස්සේ ඔයාට පුළුවන් මේකෙන් මුදල් withdraw කරන්න. ඉතින් ඉතාමත් කෙටි කාලයක් ඇතුළත ඔයාගේ account එකට මේකෙන් මුදල් එනවා. ඔයාට මම පෙන්නන්නම් මේ game එක play කරලා මම withdrawal කරපු මුදල් ප්‍රමාණය. මෙතන withdrawal of funds කියලා තියෙනවා. මෙතනට ගියා. මෙන්න මේ mark එක ළඟට ගියාට පස්සේ ඔයාට පුළුවන් බලා ගන්න. ඉතින් මෙතන මම රුපියල් 20000ක් withdraws කරලා තියෙනවා. ඉතින් 5000ක් රුපියල් 5000ක් මේ විදියට මම මේක කල්පනාවෙන් කරලා තමයි මේ මුදල් ප්‍රමාණය හොයාගත්තේ. කියන්නේ ලොකු මුදල් ප්‍රමාණයක් ඩිපොසිට් කරන්න නැතුව රුපියල් 500ක් 1000ක් වගේ පොඩි ගණනක් දාලා තමයි මේ විදියට මේ ගණන් වලට ගියේ. ඉතින් මේක සෙල්ලම් කරන්න ඕනේ ඔයා කල්පනාවෙන්. ඒක මම මතක් කරන ගමන් වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවා. ඔයා දන්නේ නැති දෙයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. තවත් අලුත් වීඩියෝ එකකින් හමු වීමේ බලාපොරොත්තු වෙන අදට සමු ගන්නවා. සියලු දෙනාටම සුබ දවසක්.